හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අද ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ මොකද එන්ඩ් එක්සෑම් එක තිබුණ මාසයක්ම ඉතින් මට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. අද තමයි සෙකන්ඩ් ඉයර් එකේ සෙකන්ඩ් සෙමස්ටර් එක පටන් ගන්න දවස. ඉතින් මම උදේම නැගිටලා ලෑස්ති වුණා කැම්පස් යන්න. මේ මං අලුතෙන්ම ගත්ත බෝතලි. ඒක අදම ගැටුණානේ. ඔන්න දැන් ඉතින් ලෑස්තිලා ඉවරයි. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. මං ඉන්න බොඩිමේ ඉඳලා අපේ ෆැකල්ටි එකට යන්න විනාඩි 4-5ක් වගේ තමයි යන්නේ. ඉතින් පයින් තමයි යන්නේ. එහෙනම් ඉතින් අපි කැම්පස් එකේදී හම්බ වෙමු. මගේ කලින් වීඩියෝ බලපු අය ගොඩක් අය අහලා තිබ්බා මගේ රිසල්ට්ස් කොහොමද, ස්ටැට් ස්කෝර් එක කොහොමද කියලා. මගේ රිසල්ට්ස් C3යි. ඉසෙඩ් එක තමයි 1.02.04යි. කට් ඔෆ් එකෙන් මාව ඉස්සෙල්ලාම සිලෙක්ට් වුණේ රුහුණේ ඇග්‍රිකල්චර් වලට. ඊට පස්සේ බෝඩ් එකකින් තමයි පෙරාදෙනියේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකට සිලෙක්ට් වුණේ. මේ තියෙන ළමයි සරසවි වෙන රේල්වේ ස්ටේෂන් එක. අර සුළුගනාටුවෙන් පස්සේ තාම කෝච්චි යන්නේ නෑ. ඒ හින්දා මං හිතන්නේ මෙතන වැඩ කරන්නේ නැද්ද කොහෙද? මෙතන තියෙන කෑම කඩේකින් තමයි මං උදේට කෑම ගත්තේ. ඉන්දියාප්ප තමයි ගත්තේ. මම සාමාන්‍යයෙන් ඉන්දියාප්ප කන්න ආසයි. ඊට පස්සේ මම ගියා ක්‍රොප් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකට. මොකද මේ සෙම් එක පටන් ගන්න දවසේම ඇසයින්මන්ට් එකක් දෙන්න කියලා තිබුණා. ඒක දෙන්න තමයි ගියේ. ඊට පස්සේ ඇසයින්මන්ට් එකක් දීලා මම ගියා ලෙක්චර් හෝල් එකට. ඇනිමල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ තමයි අද අපිට ලෙක්චර් එක තියෙන්නේ. මේ තියෙන්නේ උඩින් ඉඳන් බලනකොට පේන view එක. මේ තියෙන ලෙක්චර් හෝල් එක තාම ළමයි ගොඩක් ඇවිල්ලා නෑ. සාමාන්‍යයෙන් 7:50 වගේ වෙනකොට තමයි ගොඩක් අය එන්නේ. එනකොට මම 7:00 වෙනකොට වගේ ලෙක්චර් හෝල් එකට එනවා. 8 ඉඳන් 12 වෙනකන් තමයි ලෙක්චර්ස් තියෙන්නේ. ඊට පස්සේ ඉන්ටර්වල් එක හම්බ වෙනවා. ඉතින් මම ඒ අතර වීඩියෝස් නම් ගත්තේ නෑ. මේ තියෙන්නේ ඉස්සෙල්ලාම හම්බ වෙච්ච කැම එක මගේ හිතේ මේක කපුරු කැටයක් කියලා. අපේ යාළුවෙක් ඉන්නවා. එයාට කොයි වෙලෙත් මොනවා හරි කන්න ඕන. ඊට පස්සේ 12න් පස්සේ ලන්ච් ටයිම් එක හම්බ වෙනවා. අපි දැන් මේ කන්න තමයි යන්න හදන්නේ. සාමාන්‍යයෙන් සඳුදා දවසට ගෙදර බත් එකක් කන්න පුළුවන්. මොකද මගේ යාළුවෝ තුන්දෙනාම ඉන්නේ කෑගල්ලේ. ඉතින් එයාලා උදේට තමයි එන්නේ සඳුදාට. ඉතින් ගෙදර බත් එකක් කන්න පුළුවන්. මේ තියෙන මගේ යාළුවෝ ගෙනාපු බත් එක. රස පාටයිනේ. අද පළවෙනි දවසේ හින්දාද කොහෙද 3ට විතර ලෙක්චර්ස් ඉවර වුණා. අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපි ගියා මිල්ක් බාර් එකට අයිස් එකක් කන්න. මේකේ තියෙන අයිස් එකම මාර රසයි ළමයි. කැම්පස් එකේ තියෙන ෆාම් එකෙන් ගේන කිරි වලින් තමයි මේව හදන්නේ.
සාමාන්‍ය ලෙක්චර්ස් කලින් වෙච්ච දවසට නම් අපි හැමදාම මෙතනින් මොනාහරි ඔයාලා මගේ චැනල් එකට අලුත් නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මොනාහරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපේ බෝඩිම ගාව පොඩි කඩයක් තියෙනවා. ඒකෙන් මේ බයිටුත් අරගෙන මම බෝඩිමට ගියා. එහෙනම් ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි ළමයි, පරිස්සමෙන් ඉන්න.